Ganda hook, ganda hook, ganda hook. Puganda hook, ganda, puganda hook, ganda, lad ganda, chuganda, ganda. Chuganda, ganda, renamaga puk, renamaga puk, chuganda, ganda, renamaga puk, renamaga puk, renamaga puk, renamaga puk, renamaga. Renamaga puk, renamaga puk, renamaga, renamaga, renamaga. Renamaga puk, renamaga puk, renamaga, renamaga puk, renamaga puk, renamaga puk, renamaga puk, renamaga. Renamaga puk, renamaga puk, renamaga, renamaga puk, renamaga puk, renamaga. Tapi menona mate ne mai balamuko. Renamaga puk, renamaga puk, renamaga, 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 renamaga puk, renamaga puk, renamaga, renamaga puk. Renamaga, renamaga puk, renamaga puk, renamaga puk, renamaga puk, renamaga, 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 renamaga puk, renamaga puk, renamaga, renamaga, renamaga. යොහානිලා ටීනලා යුරේනි නොශිකලා හැමදාම මගේ බොලව් උන් වෙන කාටවත් අයිති උන් නෙවෙයි උන්ට අතක් හරි තියලා හුනොත් මන් තොපේ හක්ක ගලවනවා උඹලා කියනවනේ මට ඔවා හීන විතරයි උන් සෙට් කරගන්න බෑ කියලා මොකෝ බැරි මට උන්ව සෙට් කරගන්න පුළුවන් යොහානිලා ටීනලා යුරේනි නොශිකලා උන් කවදා හරි මං සෙට් කරගත්ත දවසට උඹලට පුදුම හිතෙයි මෙහෙම නෙවෙයි දාට නිදියන්නේ හොඳ ස්ප්‍රින් මැට්‍රස් වල සුපිරි ඇඳන් වල ස්නේහයෙන්ම හදවතින්ම මගේ දේහිනී යොහානිව ගෙන්නනවා මං ආදරෙයි මගේ මෝහිනී මම ආයේ ජීවිතේටවත් ටවුන් එකකටවත් කොහෙටවත් එන්නේ නැහැ. මම ඉන්නේ මෙහෙ. මට තියෙනවා දැන් ගල් ගුහාවක්. මගෙත් එක්ක පවුල් කණ්ඩ කැමති කෙල්ලෙක් ඉන්නවා නම් වරෙන් පට්ට වේසි. වරෙන් පට්ට වේසි. මගෙත් එක්ක පවුල් කණ්ඩ වරෙන් පට්ට වේසි වරෙන්. මේ හපල්ලා ඇත්ත වීඩියෝ වලයි AI වීඩියෝ වලයි ලොකු වෙනසක් තියෙනවා. එතකොට හැම එකටම AI කියලා දානවා නම් උන්ට දෙයක් තේරුම් ගන්න බැරි බුද්ධියක් නැති මීහරක්. හැම වීඩියෝ එකම AI වෙන්නේ නැහැ. හැම වීඩියෝ එකකටම AI කියලා කියන්න එපා. හරිද? හැම වීඩියෝ එකම AI නෙවෙයි. දැන් ඔය ඉස්සර මේ ළඟදීනේ AI ආවේ. AI එන්න කලින් අපි වීඩියෝ එකක් රෙන්ඩරින් කරනකොට ඒ කියන්නේ එඩිට් කරනකොට ඒ වීඩියෝ එක එඩිට් කරේ මැනුවල් හැමදේම දැනටත් මම අදටත් ඔය වීඩියෝ එකක් ෆොටෝ එකක් එඩිට් කරන්නේ මැනුවල් හැන කට්ටක් කරන රොටෝස්කෝපින් කරනවා කියන එක දන්නවද බලලා මොනවද දන්නේ AI කියලා මේ ටෙක්නොලොජි එක මේ ළඟදී ආවට පස්සේ මේ සාමාන්‍ය මොකක් හරි නෝමල් වීඩියෝ එකක් දැක්කත් ඒකටත් මුන් දානවා AI අර ඕක බං ඔළුව ඉදම ගත්ත මේ පණ්ඩිත අර නිකන් මේ ගමරාලලාගේ කතාවක් බං. උඹලත් ඒ වගේ ගමරාලලා උඹලගේ කිසිම ප්‍රොසෙස් එකක් නැහැ. උඹලගේ මයින්ඩ් එක ප්‍රොසෙස් කරගෙන නැහැ. එක්ස්ප්‍රස් වේ එකක නෙවෙයි උඹලගේ මයින්ඩ් එක යන්නේ. දකින්න හැම එකටම AI. මිනිස්සෙක් නිකන් මොකක් හරි මේ කතා කරත් AI. එතකොට ඇත්ත ෆොටෝ එකක් දැක්කත් AI. AI වල හඳුනා ගන්න ඔබලට AI ඩිටෙක්ට් කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් මම කියන්න. AI ඒ වගේ තියෙන ඒ වගේ අන්බ්ලර් කරපු ෆොටෝස් තියෙන්නේ. ඒ කියන්නේ එන්හාන්ස් එකක් තියෙන එන්හාන්ස් එක ක්ලැරිටි එන්හාන්ස් එක. ඒ කියන්නේ දැන් මේ මූණ පේනවනේ. මේ මූණේ සැබෑ ලෙස ගන්න පින්තූරේ තියෙන පෙනුමට වඩා අරකේ කාටුන් ගතියක් තියෙනවා. ඒ කියන්නේ ත්‍රිමාන සජීවීකරණ ගතියක්. අන්න ඒකට තමයි ඒක කියන්නේ ඒක එන්හාන්ස්මන්ට් එකත් වැඩි සැබෑ පින්තූරයකට වඩා ඒකේ තියෙනවා නිකන් යකඩ වලින් නිමැව්වා වගේ නිකන් අමුතු මෙටලික් ලුක් එකක් එක්ක එන්නේ නිකන් ග්ලිටරින් ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ දිලිසෙන ගතියක් එනවා මූණු වල. නිකන් කාටුන් ගතියකට එන්නේ. අනික AI වල කතා කරන එක හරියට වතුර කේතලයක් අස්සට කට දාලා කතා කරනවා වගේ තමයි කෙල්ලෝ AI වල කතා කරන AI කෙල්ලන්ගේ කටහඬ. සබෑ කෙල්ලන්ගේ කටහඬ වෙනස්. අපි ලිප් සයින්ක් එකක් කරලා කෙල්ලෝ එක්ක වීඩියෝ එකක් කරනවා නෝමල් කැප් කට් රෙකෝඩ් එකක් හරි මොකක් හරි.
එහෙම CapCut එකෙන් හරි normal මොකක් හරි record කරලා අපි මෙහෙම කියනවා හරි නැත්නම් මෙහෙම හරි මොකක් හරි එකක් කරනවා කියමු. අන්න එහෙම එකක් කරනකොට ඒකටත් AI කියලා කියනවා නම් අනේ මන්ද ඉතින්. ඒවා AI නෙවෙයි. එතකොට TikTok කරන කට්ටියක් දන්නවනේ. අංග චලන, චරිත ලක්ෂණ, හෙල්ලෙන ඒවා ඉතින් හැම එකම AIද? AI මේ ළඟදිනේ ආවේ AI කියන ටෙක්නොලොජි එක මේ පුංචි දෙයක් ඔක මහා ලොකු දෙයක්ුත් නෙවෙයි. AI මුළු ලෝකෙම තාම අල්ලලත් නැහැ. තාම හරියට ටෙක්නොලොජි එක ප්‍රොසෙස් වෙලත් නැහැ මුළු ලෝකෙටම. උඹලා මේ නටනවා දකින්න හැම රෙද්දටම AI කියා. දෙයක් දැනගෙන කතා කරපල්ලා. කිසිම දෙයක් දන්නේ නැතුව ගොන් අමන හැත්ත වගේ කතා කරන ලැජ්ජාවේ බෑ බං. මොනා හරි දෙයක් අර උඹලගේ තියෙන්නෙම ඔය ගොන් ගතිකුනේ මේ සමහර ගම් වලත් ඉන්න ඔය වගේ උන් සමහර ඔය කවුරු හරි මිනිස්සෙක් මේ රැක ගමක් මැද්දෙන් පාර මාරුනොත් ඒ මිනිස්සයා පස්සේ ෆලෝ කරනවා ඒකලා ඌ ගැන සැක හිතිලා අල්ලනවා උඹ හොරෙක්ද මොකෙද්ද කියලා ඌව ගස් බැඳලා බොරුවට ගහනවා ඒකලා නිකරුණේ අර අසරණ මිනිස්සයා ගුටි කනවා මේ ලංකාවේ උන්ගේ සැකේ වැඩි අවිශ්වාසය සැක මේ දෙහින්ද තමයි ලංකාවේ උන්ට වැරදිලා තියෙන්නේ විශ්වාස කරන්නේ සැකයි බයයි නිතරම අනුන්ට කතා දැම්ම අර කොටයක් උස්සන වීඩියෝ එකක් දැම්ම ඒකට දාලා තියෙනවා පුළුන් කොටයක් පුළුන් ගස් හැමතැනම තියෙනවද බං පුළුන් කොටයක් එතකොට ආයෙ දාලා තිබුණා එකට මේ කොටේ බර අඩු ඇතිද ඔන්න මොකක්ද එකක් දාලා තිබ්බා දිරපු කොටයක් කියලා ඒක දිරලත් නෑ බර අඩුත් නෑ උපරිම බරයි ඒක කරට ගන්න වෙන එකට දුන්නොත් මම නම් හිතන්නේ කරට අරගෙන යයි කියලා අරගෙන යනවා. උඹලා කියන්නේ උඹලට බෑ කියලා උඹලව හැල්ලු කරා නෙවෙයි. පුළුවන්. හරිද මම මේ දැන් මේ ඉඳගෙන ඉන්නේ. බලපන්. මේක උස්සන්න බෑ. කිතුරු කොටය. බලපන්. ළඟදී කපපු කොට. එතකොට උඹලා මොනවද බන් දන්නේ? බරක් කියන්නේ ඒකත් බරයිනේ පස් ගොඩක් පිරිච්ච කොටයක් මේ. ඊට වඩා හද්ද බර කොට උස්සපු එකෙක් මම. මං කොච්චර අමු කොට මේවා කරනවා. දිග ලයිට් කණුවක් පාරේ වැටලා තිබ්බ එකක් මෙන්න මේ කොන්දේ තියාගෙන ඒකේ උඩ කෑල්ල ඇදගෙන ආවේ මං ගෙදරට එනකම්. කොච්චර එතකොට බලපියා උඹලගේ තියෙන මොලේ උඹලට මොකද්ද බන් තියෙන බුද්ධිය? ඒ කියන්නේ ඉරිසියාවට තව කෙනෙක් හැල්ලු කරන තොප ඉරිසියාවතන පෙන්නන්නේ. කියන්නේ මම අර කොටයක් උස්සගෙන එන එක දරා ගන්න බැරි වුණා. ඌට ඉරිසියා හිතුණා. ඉරිසියා වැඩිකමට එක පුළුන් කොටයක් කියලා කිව්වා. දිරච්ච කොටයක් කියලා කිව්වා. මොකද්ද ඔච්චර ඉරිසියාව දරා ගන්න බැරිකම ඇස් වලට කටු අනිනවා වගේද? උඹලගේ ඔය ඉරිසියාවට කවදාවත් හරියන්නේ නැහැ මචං. හැමදාම උඹලා ඉන්න තැනම ඉන්න වෙන්නේ ඉරිසියා කරොත්. අනුන්ට ඉරිසියා කරන්නේ නැතුව උඹලගේ වැඩක් බලාගනින්න. මොකද්ද පුකේ උඹලගේ පුකේ කිරිපණුව දඟලනවද? මම මගේ පාඩුවේ නිදාසේ ආතල් එකේ ඉන්න ඕන නැද්ද? මම සපක් ගන්න ඕන නැද්ද? මං ආතල් එකක් ගන්න ඕන නැද්ද? මං ආතල් එකේ විනෝදෙන් ඉන්න ඕන නැද්ද? මං අනුන්ට නිකරුණේ මේ මිනිස්සුන්ට බැන යන පිස්සු බල්ලෙක් ගමු. ඌ හපහපා යන එක එකව. ඉතින් මං එහෙම එක එක හපහපා මේ යනවාද මිනිස්සුන්ට නිකරුණේ අපහාස කරනවාද? මම මේ එක්සැම්පල් එකක් ගෙනාවේ උදාහරණයක්. මං එහෙම කර යන්නේ නෑනේ. මම මගේ පාඩුවේ ඉන්නේ මෙතන. මොන හරි එඩිට් එකක් හරි කරගෙන හරි මොකක් හරි මට හිතන දෙයක් හරි කරගෙන මං ඉන්නේ මගේ පාඩුවේනේ. එතකොටනේ මූට මානසික ප්‍රතිකාර අවශ්‍යයි. කවුරු හරි මේ ගැන අවධානය යොමු කරන්න. මෙයාගේ මේ කවුරු හරි නැද්ද බාරකාරයෙක් මොනවාද ඔය මොකද්ද වෙලා තියෙන හුත්තිගේ පුතාට? මට ඒකයි කුණුහරුප මතක් වෙන්නේ අම්මට හුකන කැරිපොන්න යන්න. උඹලට අදාළ නෑ. ඇයි hina මුන්න දාන්නේ? ලස්සන හොඳ ලස්සන නිර්මාණයක් වුණත් එක්ක උඹලට ලැජ්ජයි වෙන්න පුළුවන් කෙල්ලෝ එක්ක ඉන්න අරවා මේවා රෙද්දවල්. උඹලා ආස නැත්තම් උඹලට ලැජ්ජාවක් නැහැ. ඒක උඹලගේ සංවරකමට මේ කන්න ඔය කියන හැම හුත්තම මේ හොරෙන් ඕවා කරනවා. ඒකලා උඩින් උන්ගේ වැදගත්කම පෙන්වන එක කරන්නේ. මම දන්නවා සමාජය හැටි. උඹලගේ ඔය අමුතු වැදගත්කම් තියාගෙන අමුතු ගතිගුණ රෙද්දවල් තියාගෙන උඹලගේ පාඩුවේ ජීවත් වෙයලා. මේවට ඉන්වෝල්ව් වෙන්න එපා. ඒ වගේ මේ hina මුණු ඒ වගේ බන්නින කමෙන්ට් අදා ඉන්න එපා. ඒවට ආස කරන කට්ටිය ඒවා බලයි. ආස නැති අය ඒ දේවල් ගැන අවබෝධයක් තියෙන උන් බලයි. අවබෝධයක් නැති කිසිම දෙයක් තේරුම් ගන්න බැරි හැම එකම රුහිතට හිතන ඉරිසියා කරන තොපියගේ බල්ලෝ එන්න එපා ඒවට. මට පේන්න බෑ මට විඳවන්නේ නැහැ. මගේ ළඟ ඉඳලා හැම මට අරව මේවා කියවන පිළිවෙලට හිටපන්කෝ දත් ටික මැදලා මොනවද හුත්තෝ කියන්නේ? මං ඉන්නේ මේ දත් මදින උදේට.
යකෝ විට කහට දත්වල බැඳුනම කොච්චර දත් මැන්දත් කටේ තියෙන විට කහට යන්නේ නැහැ. මේ නැත්තම් මේ ඇස්වල කබ පිටින් ඉන්න එපා. උදේට හොඳට මේ කොහොමද සබන් කෑල්ලක් ගහලා මේ මූණ හොඳට පිහද ගන්න. මම මේ උඹලා නිකම් මූණේ සබන් ගාලා උල්ලනකොට මම ලේන්සුවක සබන් ගාලා මේ වගේ කුණු යවන්නේ. අර හරියට අර නිකන් අර සැලොන්ස් වල අර මේ ඔය තියෙන කොල්ලන්ට අර රැවුල කැපුවට පස්සේ අර ගන්න එක එක ඒවා සහින්දලුණු. සහින්දලුණු රැවුල කැපුවම ගන්න ඒවත් ගන්නවා මම. ඒක හොඳයි මේ මූණේ තියෙන ඔය ආසාදන වලට එහෙම. පිරිමියෙක් විදිහට කියලා ඔය මේ ෆෙයානස් ක්‍රීම් අරව මේ ඕන යූස් කරන්න යන්නේ නැහැ. ඉතින් අපි කොල්ලෝනේ. ඒත් කොල්ලන්ට අතර මෙන්ස් ඒවා තියෙනවනේ. ඒත් මං එහෙම නෑ. මගේ අර අමුතු ෆැෂනබල් මේවා මුකුත් නෑ. සබන් ටිකක් ගියාවා. රෙදි කෑල්ලකින් මූණ අතුල්ලලා හේදුවා. සහින්දලුණු චුට්ටක් ගාගත්තා මූණේ. එහෙමයි මම ඉන්නේ. මට අරව මේවා දාගෙන ඉන්න එපා වගේ බලු කතා. උඹලට කොච්චර කිව්වත් මම මේක කොහොම බිම පෙරලිලා නෙවෙයි දන ගහලා නෙවෙයි ඔළුවෙන් හිටගෙන නෙවෙයි කිව්වත් ඒක තේරුම් ගන්න බෑ. අයි අර අන්තට්ටුව එනවම ඒක මතු වෙනවමයි උඹලට. ඒක තේරුම් ගන්න බෑ බුද්ධියක් නෑ. ඒක කියන්නේ ඒකත් සෙල්ලමට ගන්න. ඕක අද සෙල්ලමට අරගෙන උඹලා hina වුණාට දවසක ඕක තේරුම් ගිය දවසට පස්සේ පසුතැවෙනවා කියලා එකක් හැමෝටම වෙනවා. ඒක වෙච්ච දවසට මම මේ වගේ මගෙන් කතාවක් එදාට උඹලට අහන්න නැති වෙයි. මං කොතන හරි එක්ක මම මැරිලා ඉඳී එක්ක මං ජීවිතුන් අතර ඉඳී මන් දන්නේ. එදාට උඹලට අනිවාර්යෙන් ඔය කරපු දේවල් පටිසන් දෙනවා මේ ලෝකේ. අද මට නම් හෙට උඹට කියලා කියන්නේ අද මම මෙතන වැටිලා උඹලගෙන් ඒ දුක විඳගෙන මගේ ඇස්වල වේදනාව පුරවගෙන හිතේ වේදනාව පුරවගෙන ඒ ගින්දර කොටේ මම අද මෙහෙම ඉන්නවා නම් හෙට උඹට එහෙම ඉන්න වෙන්නේ නැත්තම් බලපන් කර්මය ඵල දෙනවාමයි බලමු.